සුබදවසක් හැමෝටම. අදත් අපේ MCQ පැටර්න් කියලා දෙන වීඩියෝ සීරීස් එකේ 4 වෙනි දවස් වීඩියෝ එක අරන් ආවිලා තියෙනවා. අදත් ඔයාලට වැදගත් ගැටලු රටාවක් අරන් ආවිලා තියෙනවා. බලමු අපි ඉස්සෙල්ලාම ගැටලුව මොකක්ද කියලා. හරි. තිරේ දිස්සෙන්නේ ඔයාලට මේ ගැටලුව අපි කියවලා බලමු. මිදුණු පොකුණක තිරස් පුෂ්ඨයක් මත තබා ඇති M ස්කන්ධයක යුත් කුඩා වස්තුවකට තිරස් දිශාවට v නෝට ආරම්භ ප්‍රවේගයක් ලැබෙන පරිදි පයින් පහරක් දෙනු ලැබේ. වස්තුව පෘෂ්ඨය මත තිරස් සරල රේඛාවක භ්‍රමණය වීමකින් තොරව චලනය වේ. වස්තුව සහ පෘෂ්ඨය අතර ගතික ඝර්ෂණ සංගුණකය මිව්වේ වාතයේ ප්‍රතිරෝධය නොසලකා හැරිය හැකි නම් වස්තුව නැවතීමට පෙර ගමන් කරන දුර වන්නේ. හරි. මෙතනින් ඔයාලට කියපු ගාම එකපාරට මතක් වෙන තීරි පොයින්ට් එකක් තියෙනවා. මොකද්ද? ඝර්ෂණයේ පාඩම නේද? හැබැයි ඝර්ෂණයේ පාඩමට එහා ගියපු දෙයක් මෙතන තියෙනවා. ඒතකොට ඝර්ෂණයේ විතරක් ඔයාලා ඉගෙනගෙන ගියොත් එහෙම නැත්නම් මේ ගැටලුවේ ඝර්ෂණයේ විතරක් ඔයාලා දැනගෙන ගණන හදාන ගියොත් එහෙම මේ වගේ ගැටලු රටාවකට හරියට මුහුණ දෙන්න බැරි වෙන්න පුළුවන්. හරි. මෙතන තියරි කොටස් ගොඩාක් එකතු කරලා තියෙනවා. බලමු මොනවද තියෙන්නේ කියලා. අපි ඒකට වමනා දැනුම ටික ටික හදාගමු. අපි ඉස්සෙල්ලාම ඝර්ෂණය ටික හදාගෙන ඉමු. හරි. ඝර්ෂණය කියන්නේ මොකක්ද කියලා බලමු. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් සමතල පෘෂ්ඨයක් කියලා ගත්තොත් එහෙම ඒක අපිට පිටට පේනවට හරියටම ෆ්ලැට් කියලා නේ. සමතලයි කියලා පේනවට ඔක අනිශ්චිත මට්ටමින් ගත්තොත් එහෙම මෙන්න මෙහෙම තියෙන්නේ. කඩතොළු තියෙනව නේද? ඊට පස්සේ ඕක උඩ වස්තුවක් තිබ්බොත් එහෙම වස්තුවේ යටපතුලත් හරි ඔය වගේම වෙන්න පුළුවන් නේ. ඒකත් මම හිතන්න මම මේ වගේ කඩතොළු තියෙනවා කියලා හිතන්නවා. හරි. එතකොට අපි කතා කරන තලයේ අංශු මේ විදිහට තියෙනවා. තලයේ උඩ තියලා තියෙන වස්තුවේ අංශුන් ওই විදිහට තියෙනවා. මේ සාධාරණ වස්තුන් අංශුන් ටිකක් අඳින්නේ. ඈතින් ඈත. හරි. එතකොට සමහරක් අවස්ථාවලදී මේ තලයේ හැදිලා තියෙන අපි මේ කතා කරන පදාර්ථය ඇතුලේ මෙන්න මේ ද්‍රව්‍ය ඇතුලේ අණු තියෙන්න පුළුවන්, අයන තියෙන්න පුළුවන්, නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන්න පුළුවන්. නැත්තම් නිදහස් කවච තියෙන්න පුළුවන් නේද? ඉලෙක්ට්‍රෝන ගැලවිලා ගිහින් තිබ්බ හිස්තැන් තියෙන්න පුළුවන්. ඒ වගේම දේවල් මේ වස්තුවේ තියෙන්න පුළුවන්. ඒතකොට අපි හිතමු දැන් මෙතන ඔන්න වස්තුවයි අපි කතා කරන තලය ගොඩාක් සමීපයි නේද? මෙතෙන්ද වඩා. හරි. එතකොට මෙතන ඔන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝන අඩුවෙන් තියෙන්න පුළුවන්. නැත්තම් මෙයාගේ ඉලෙක්ට්‍රෝන වැඩියෙන් තියෙන්න පුළුවන්. මෙතන හිස් කවචයක් තියෙන්න පුළුවන්. කොහොම හරි. අපි නිකන් හිතමුකෝ මෙයාගේ ඉලෙක්ට්‍රෝන තියෙනවා කියලා උඩ එක්කනගේ පල්ලෙ එක්කනගේ කවචයක් තියෙනවා. එතකොට අර කවචයේ හිස්තැන පුරවන්න උඩ එක්කනගේ ඉලෙක්ට්‍රෝන මෙයා ආකර්ෂණය කරන්න හදනවා. ඔන්න ඔය වගේ වස්තුව සහ පෘෂ්ඨය අතර ආකර්ෂණ බල මේ තැනින් තැන හැදෙනවා. හරි. තැනින් තැන හැදෙන්න පටන් ගන්නවා. එතකොට මෙන්න මේ ආකර්ෂණ බල හින්දා වස්තුව හොඳට පෘෂ්ඨයේ හිර වෙලා තියෙනවා. පැහැදිලිනේ? ඊට පස්සේ අපි හිතමු මේ පෘෂ්ඨයේ උඩ තියෙන වස්තුවර මම පිටින් බලයක් දෙනවා මේ විදිහට F කියලා. එතකොට මොකද වෙන්න ඕන? හරිනම් මේ පෘෂ්ඨය දිගේ මේක ගැලවිලා ඉස්සරහට යන්න ඕන. හැබැයි මෙන්න මේ පල්ලෙහා තියෙන අංශුන් ටිකයි වස්තුවේ මේ පහළ තියෙන අංශුන් ටිකයි දැන් ස්ථායීතාවයක් හදා ගැනීම පිණිස අඩුපාඩු වමාරු කරගෙන බැලන්ස් කරගන්න ඕන හින්දා එක්කනයි කෙනාට ආකර්ෂණ බල හදාගෙන දැන් පොඩ්ඩක් අර සෙටල් වෙලා ඉන්නේ. සෙටල් වෙලා ඉන්න නැත්නම් ස්ථායීතාවයේ ඉන්න කට්ටිය කැමති නැහැ ගැලවිලා යන්න. මොකද යාගේ එතකොට ආයෙත් අඩුපාඩුවක් ඉස්මතු වෙනවා. ඉතින් මේ හේතුව හින්දා මෙන්න මේ අපි හදාගෙන තියෙන ආකර්ෂණ බලවල ශක්තිය චිත්තක් වැඩි කරලා ආකර්ෂණ බලවල ප්‍රමුඛතාවය වැඩි කරලා නැත්නම් ප්‍රබලත්වය වැඩි කරලා ගැලවිලා යන එකට විරුද්ධව තද කර කර අල්ලන් ඉන්නවා. හරි. ඔයා නිකන් හිතන්න ඕන්න දැන් ඔයාලා ගෙදර ඔයයි අම්මයි ඉන්නවා. මම නිකන් කියන්නේ ඔයා ඉන්නවා මෙතන. පොඩි කාලේ. හරි. ඔන්න අම්මගේ අත අල්ලන් ඉන්නේ. සාමාන්‍යයෙන් අල්ලන් ඉන්නේ ඉතින්. පිටස්තර කෙනෙක් ඇවිල්ලා ඔයාගේ අතින් ඇද්දොත් එහෙම ඔයා මොකද කරන්නේ? තව ටිකක් තදින් අම්මගේ අත අල්ල ගන්නවා. මෙයා තව ටිකක් වැඩිපුර මෙහෙට ඇද්දොත් එහෙම තව ටිකක් තදින් අල්ලන් ඉන්නවා නේද? අන්න ඒ වගේ හරි අන්න ඒ වගේ වස්තුවත් තලයත් අතර හදාගෙන තියෙන ආකර්ෂණ බල මොකද කරන්නේ? එන්න එන්න වැඩි වෙනවා. ඒ ආකර්ෂණ බලවල වැඩි වීම හේතුවෙන් බාහිරයට තල්ලු කරන් දුන්නු බලයට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් තලයේ දිගේ වස්තුව මත මෙන්න මෙහෙම හැදෙනවා. හරි. එතකොට මේ පැත්තට F බලයක් දෙනකොට තලයේ විසින් වස්තුවට අනිත් පැත්තට දීලා වස්තුව ඒ තැන තියාගන්න try කරනවා. එතකොට වස්තුව ගැලවිලා කොහෙටවත් යන්නේ නැහැ. හරි. මෙන්න මේ විදිහට තලයේයි වස්තුවේ අතර ආකර්ෂණ බල හැදිලා ඒකින්ද මේ විදිහට අපිට ප්‍රතික්‍රියාවක් හම්බෙන එකට අපි කියනවා ඝර්ෂණ බලය කියලා. පැහැදිලිද? එතකොට මේ ඝර්ෂණ බලයේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. මෙන්න මේ F බලය වැඩි කරනකොට එයාගේ බලයත් වැඩි කරගන්න මේ ආකර්ෂණ බලවල ප්‍රබලත්වය වැඩි කරගෙන. හරි. එතකොට හැම වෙලේම බාහිරින් මේ බලයක් දීලා මෙයාව චලනය කරන්න උත්සාහ කරනකොට එයාව චලනය කරන එක වළක්ව ගන්න මෙන්න මේ අතර තියෙන ආකර්ෂණ බල විශාල වශයෙන් වැඩි කරගෙන මේකෙන් හේතු වෙන එළියට දෙන සමාන ප්‍රතිවිරුද්ධ බලය වැඩි කරගන්න නැත්නම් මේ ඝර්ෂණ බලය වැඩි කරගන්න. මෙන්න මෙහෙම පිටින් දෙන දෙයට සමානුපාතික විදියට විශාලත්වයේ වෙනස් කරගන්න ඒවට අපි කියනවා ස්වයං සීරුමාරු බල කියලා. හරි. ස්වයං සීරුමාරු බල කියලා කියනවා. එතකොට දැන් මෙන්න මේ හැදෙන ඝර්ෂණ බලය හේතුන් කීපයක් මත එයාගේ විශාලත්වය වෙනස් වෙනවා. දැන් බලන්නකෝ
සාමාන්‍යයෙන් වස්තුවකට ස්කන්ධයක් තියෙනවානේ. මම එයාගේ ස්කන්ධය m කියලා ගන්නවා. එතකොට ඕනෑම ස්කන්ධයක් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක තිබ්බට පස්සේ කියන්නේ මේ පෘථුවිය මත තිබ්බට පස්සේ පෘථුවිය විසින් මොකද කරන්නේ? ඇද ගන්නවා ඇතුළට. එයාගේ ඉස්සර ඇද ගන්නවා. මේකට අපි ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර පාඩමේදී ගොඩක් හොඳට කතා කරනවා. නමුත් අපි සරලව අදහසක් ගන්න නම් m ස්කන්ධයක් තිබ්බොත් පෘථුවිය දෙසට මේක ඇද ගන්නවා. සාමාන්‍යයෙන් ඒකක ස්කන්ධයක් තිබ්බොත් ඇති කරගන්න ආකර්ෂණ බලයට අපි g කියනවා. ඒකනේ අපි ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියන්නේ ගුරුත්ව ශේෂ්ත්‍ර තීව්‍රතාවය g කියලා කියන්නේ. එහෙනම් m ස්කන්ධයක් තිබ්බොත් mg බලයකින් මෙයා පල්ලෙහාට අදිනවා. පැහැදිලිද? එතකොට මෙහෙම තලය තියෙනවා නම් වස්තුව ඔහොම පල්ලෙහාට තද වෙනවා. හරිනම් දැන් වස්තුවේ විතරක් මේ බලය තියෙනවා නම් තලයේ කඩාගෙන යටට යන්න ඕනේ. මෙන්න මේක වෙන එක හේතුව වළක්වන්න තලයෙන් අභිලම් ප්‍රතික්‍රියාවක් සමාන වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් අනිත් පැත්තට දෙනවා තලයෙන් උඩට. අපි ඒක R වලින් ලකුණු කරොත් එහෙනම් මේක අපි හඳුන්වනවා අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා. අභිලම්බ ප්‍රතික්‍රියාව කියලා හඳුන්වනවා. එතකොට ස්කන්ධේ වැඩි වෙනකොට පල්ලෙහාට තියෙන බර වැඩි වෙනවා. නැත්නම් අපි කියන මේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයෙන් හදගත්ත බලය වැඩි වෙනවා. mg වැඩි වෙනවා. ස්කන්ධේ වැඩි වෙනවා කියන්නේ m වැඩි වෙනවා. m වැඩි වෙනවා කියන්නේ mg අගේ වැඩි වෙනවා. එතකොට පල්ලෙහාට දාන තෙරපුම වැඩි වෙනවා. තෙරපුම වැඩි වෙන්න තලයේ විසිමුත් මෙයාට උඩට අභිලම්බ ප්‍රතික්‍රියාවක් දෙන්න. එතකොට මොකද වෙන්නේ? මේ දෙන්න හොඳට සීල් වෙනවා. හොඳට සීල් වෙන මෙහෙ දෙන්න මෙහෙම තද වෙනවා. එතකොට එහෙම තද වෙනකොට මොකද වෙන්නේ? අර අංශුන් හැකිතාක් ලං වෙනවා. ලං වෙන්න පුළුවන් තැන්වල හොඳට ලං වෙනවා. හොඳට ලං වෙනකොට මොකද වෙන්නේ? ආකර්ෂණ බලය වැඩි වෙනවා. ආකර්ෂණ බලය වැඩි වෙනකොට ඒ ආකර්ෂණ බල ප්‍රමාණය වැඩි වෙන්න මෙයාට හදා ගන්න පුළුවන් ඝර්ෂණ බලය වැඩි වෙනවා. පැහැදිලිද මම කියන කතාව? ඊට අමතරව මෙන්න මේ තලයයි නැත්තම් මේ වස්තුවයි හැදිලා තියෙන පෘෂ්ඨයේ පිහිටන විදියත් බලපානවා. දැන් මෙයාගේ මේ විදියට ඈතින් ඈත තියෙන මෙයාගේ අංශුන් උඩ තියෙන අපි කතා කරන වස්තුවේ ටිකක් ළඟ තියෙන. ඒතර බලන්න වැඩිපුර ලං වෙලා තියෙන තැන් අපිට වැඩිපුර හදා ගන්න ඕන නම් මේ පෘෂ්ඨයේ එකට බලපානවානේ. දැන් වලවල් ගොඩාක් තියෙනකොට වලවල් අඩු තැනක තිබ්බොත් එහෙනම් මොකද වෙන්නේ? වැඩිපුර ලං වෙනවා. වැඩිපුර ලං වෙනවා කියන්නේ ඒකෙන් අපිට වැඩි ආකර්ෂණ ප්‍රමාණයක් හදාගත්තොත් එහෙම ඝර්ෂණ බලය හදා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ඝර්ෂණ බලය මෙන්න මේ පෘෂ්ඨ මතත් හදාපවදිනවා. ඇත්තනේ කතාව නේද? පෘෂ්ඨ මතත් හදාපවදින්න ඕනේ. දැන් කෙනෙක් මේ වගේ ලොකු වලවල් තියෙන පුළුවන්. තව කෙනෙක් ටිකක් වලවල් ගතිය අඩු වෙන්න පුළුවන්. එතකොට එයා ඉන්න මේ අංශුන් ගෑවෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි වෙනකොට ආකර්ෂණ බලය වැඩි වෙනවා. ආකර්ෂණ බලය වැඩි වෙනකොට ඝර්ෂණ බලය වැඩි වෙනවා. එතකොට දැන් විද්‍යාඥයෝ පොඩ්ඩක් මේක හිතාන යනකොට මෙයාලා දකිනවා මේ ඇති වෙන ඝර්ෂණ බලය දෙන ස්කන්ධයත් එක්ක සමානුපාතික වෙලා. මම කියවනේ ස්කන්ධය වැඩි වෙනකොට පල්ලෙහාට තියෙන බර වැඩි වෙනවා. පල්ලෙහාට තියෙන බර වැඩි වෙනකොට අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. දෙපැත්තට සීල් වෙනවා. හොඳට තද වෙනවා. එතකොට ළඟට අංශුන් එකතු වෙනවා. නැත්නම් ඇති වෙන ඝර්ෂණ බලය ස්කන්ධයට සමානුපාතික වෙලා. හැබැයි අපි දන්නවා මේ ස්කන්ධයට විතරක් නෙමෙයි මේ කතන්දරේ ස්කන්ධයත් එක්ක අභිලම්බ ප්‍රතික්‍රියාවත් එක්ක තමයි මේක වැඩ කරන්නේ. ඒතකොට ස්කන්ධය වැඩි කරන්න අභිලම්බ ප්‍රතික්‍රියාවත් වැඩි වෙනවා. එහෙනම් අපිට ඝර්ෂණ බලය සමානුපාතිකයි කියලා කියන්න පුළුවන් අභිලම්බ ප්‍රතික්‍රියාවට. හරිද? මේ වස්තුවයි අදාළ තලයේ අතර තියෙන අභිලම්බ ප්‍රතික්‍රියාවට සමානුපාතිකයි කියලා කියන්න පුළුවන්. එතකොට මෙයාලා මේ සමානුපාතික ලකුණු සමීකරණයක් බවට පත් කරන්න අනිවාර්යයෙන්ම නියතයක් දාන්න ඕන. මම μ කියලා නියතයක් දානවා. ඊට පස්සේ r ගෙන් වැඩි කරනවා. දැන් ඔන්න සමානුපාතික ලකුණු සමීකරණයක් බවට පත් කරා. මොකද්ද මේ μ කියන්නේ? μ කියන්නේ අපි යුක්ත කරොත් එහෙම f බෙදීම r. හරි? ඒ කියන්නේ ඒකක අභිලම්බ ප්‍රතික්‍රියාවක් හැදෙන වෙලාවට තලය විසින් ඒකක අභිලම්බ ප්‍රතික්‍රියාවක් හැදෙන වෙලාවට ඇති වෙන ඝර්ෂණ බලයෙන් මේ μ කියන්නේ. ඇත්තටම මේ μ කියන්නේ ඝර්ෂණ සංගුණකයට. හරි? ඝර්ෂණ සංගුණකයට. ඒතර ඝර්ෂණ සංගුණකය කියන්නේ ළමයි හැම වෙලේම මේ තලය නැත්තම් මේ පෘෂ්ඨ දෙක අතර තියෙන ස්වභාවය මත රඳා පවතින දෙයක්. හරි? ඒතර වලවල් ගාන වැඩි වෙන්න මේ දෙන්නගේ අංශුන් කිට්ටු වෙන්නේ ගොඩක් වෙලාවට ඈතින් තමයි තියෙන්නේ. ඒතර වලවල් ගාන අඩු වෙනකොට හොඳට සීල් වෙනවා. එතකොට ඒක මතත් අපි දන්නවා ආකර්ෂණ බල හැදෙන ප්‍රමාණය රඳා පවතිනවා. ඒකෙන් ඝර්ෂණ බලය වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් ඔන්න දැන් අපි ඝර්ෂණ බලය සඳහා සමීකරණයක් හොයාගත්තා. මොකක්ද ඒක? F සමානයි μr. හරි? ඊළඟට මෙයා ස්වයං සීරු බලයක්. ඒ කියන්නේ පිටින් මෙයාව චලනය කරන්න දෙන බලය වැඩි කරන්න මෙයාත් වැඩි වෙනවා. හැබැයි එක්තරා අවස්ථාවක් දක්වා විතරයි වැඩි කරගන්න පුළුවන්. ඇයි ඒ? මෙයාලට හදා ගන්න පුළුවන් මෙන්න මේ සීමාවේ තියෙන ආකර්ෂණ බල ටිකක් විතරයි. ඊළඟට මේ ආකර්ෂණ බල වලටත් ඕනට වැඩි වෙන්න බෑ. කොච්චර හරි වැඩි කරලා එක්තරා මොහොතක කැඩලා යන්න පුළුවන්. නේද? ඒ හින්දා හදා ගන්න පුළුවන් ආකර්ෂණ බල ප්‍රමාණය සීමිතයිනේ. ඒකෝර මේ ප්‍රාසයේ හදා ගන්න පුළුවන් ආකර්ෂණ බල ටික විතරමයි හදා ගන්න පුළුවන් යාර.
හැබැයි මට බලය වැඩි කරන්න පුළුවන්. මේ පිටින් දෙන බලය තල්ලු කරන්න දෙන බලය වැඩි කරන්න පුළුවන්. තල්ලු කරන්න දෙන බලය වැඩි වෙනකොට මෙයත් වැඩි වෙනවා. හැබැයි එක්තරා මොහොතකදී මෙයාගේ උප්පරිම අවස්ථාවක් වෙනවා. ඒ වෙලාවට අපි කියනවා සීමාකාරී ඝර්ෂණ බලයක් එතෙන්දී ඇති වුණා කියලා. හරි. ඔහම F වැඩි කරනකොට ඝර්ෂණ බලය වැඩි වෙනවා. මම මේ F කියලා අදහස් කරේ මෙයාට F වැඩි කරනකොට මේ ඝර්ෂණ බලය වැඩි වෙනවා. වැඩි වෙලා උපරිම අවස්ථාවකට ආවට පස්සේ අපි ඒකට කියනවා F සීමාකාරී කියලා. ඒ කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය කියලා. හරි. අපි ඕක කාලයත් එක්ක ප්‍රස්ථාරගත කරොත් මෙන්න මෙහෙම එන්නේ. දැන් ළමයි ගන්නකො අපි බලය ඝර්ෂණ බලය මේ අතර කාලය හිතන්නකො. ඔන්න මම කාලයේ බිඳුවේදී ඒ කියන්නේ ඝර්ෂණ බලය ඇති කරන්න නැති අවස්ථාවේදී ඒ කියන්නේ මම මෙතනින් බලයක් දුන්නේ නැහැ කියලා අවස්ථාවක් හිතන්නකො. කාලයේ බිඳුවේදී ඝර්ෂණ බලයක් ඇති වෙන්නේ නැහැ කියන්නේ මම පිටින් බලයක් දීලා නැහැ. ඔන්න පිටින් බලයක් දුන්නේ නැත්නම් ඝර්ෂණ බලයක් ඕනද නැහැ. එයා මෙහෙම ඉන්නවා. හැබැයි පිටින් දෙන බලය පටන් ගත්ත ගමන් ඝර්ෂණ බලය ඊට අනුරූපව වැඩි වෙන්න ඕන. හරි. ඔන්න මම අඳිනවා දැන්. මෙන්න මෙහෙම වැඩි වුණා. ඔයාලට දැන් පේනවා ඇති මෙයා වැඩි කරනකොට මෙයාත් වැඩි වෙනවා. වැඩි වෙලා එක්තරා උපරිම අවස්ථාවකට එනවා. මම ඒ අවස්ථාව සීමාකාරී ඝර්ෂණ කියලා පෙන්නනවා. F සීමාකාරී. හරි. දැන් මොකද වෙන්නේ? දැන් මෙතනින් එහාට තව චුට්ටක් හරි මෙයා වැඩි කරොත් පිටින් දෙන බලය වැඩි කරොත් මේ වස්තුව චලන වෙන්න පටන් ගන්නවා. චලන වෙන්න පටන් ගත්ත ගමන් දැන් මෙයාගේ මේ ආකර්ෂණ බල කඩාන යනවා ඉස්සරහට. හැබැයි සේරම කැඩෙනවද නැහැ. ටිකක් හරි ඉතුරු වෙනවා. මොකද අපිට දැන් මෙහෙම තදින් අල්ලන් හිටියෙක්කනා දැන් නිකන් හිතනම තදින් අල්ලන් හිටියෙක්කනා දුවන්න පටන් ගත්තොත් අඩු ගානේ යාගේ ටී-ෂර්ට් එකෙන් හරි අල්ලන් ඉන්න පුළුවන් අපිට. අතපය ඔක්කොම අල්ලන් බැරුණා ටී-ෂර්ට් එකෙන් හරි ඇදලා අල්ල ගන්න පුළුවන්. අන්න ඒ වගේ මේ වස්තුව ගමන් කරනකොට මෙයා සේරම බන්ධන ටික හදාගෙන ඉන්න බැරි වුණත් යම් තාක් දුරට බන්ධන හදා ගන්න පුළුවන්. හැබැයි අල්ලන් ඉන්න ප්‍රමාණයත් එක්ක ඒ බන්ධන නිශ්චිතයි. නේද? මේ බන්ධන එකම ගානේ තමයි අල්ලගෙන ඉන්න වෙන්නේ. මොකද දැන් එයා දුවනවා. දැන් එයා චලන වෙනවා. හරි. අන්න එහෙම චලන වෙන්න පටන් ගත්තට පස්සේ මේ සීමාකාරී අවස්ථාවේ තිබ්බ ඝර්ෂණය දැන් අඩු වෙනවා. ඇයි? කලින් හොඳට බදලා අල්ලගත්තා. දැන් දුවන හින්දා එච්චර අල්ල ගන්න බෑ. දැන් අල්ල ගන්න බැරි හින්දා ආකර්ෂණ බල අඩු වෙනවා. ආකර්ෂණ බල අඩු වෙනවා කියන්නේ දැන් ඝර්ෂණ බලය අඩු වෙනවා. ඝර්ෂණ බලය අඩු වෙලා හරි නියත බලයකින් දිගට යන වෙයි. එයා දැන් චලන වෙවි තියෙන්නේ. හරි චලන වෙවි තියෙන්නේ. මෙන්න මේ නියතව චලන වෙලා තියෙන අවස්ථාවේදී තියෙන නියත ඝර්ෂණ බලයට අපි කියනවා ගතික ඝර්ෂණය කියලා. ගතික ඝර්ෂණය. හරි ඇයි එහෙම කියන්නේ? චලනය නොවී තියෙන අවස්ථාවේදී ඇති වෙන ඝර්ෂණ බලයට අපි ස්ථිතික ඝර්ෂණ බලය කියනවා. මෙන්න මේ කොටසේ. මෙන්න මේ කොටසට හැදිච්ච ටිකට කියනවා අපි ස්ථිතිකයි කියලා. හරි. ඊළඟ චලනය වෙන්න පටන් ගත්තට පස්සේ ඇති වෙන ඝර්ෂණ බලය. ඒ කියන්නේ චලනය වෙනවා ගතිකයි නේද? චලනය වෙනවා. අනේ ඒ වෙලාවට කියන්නේ ගතික ඝර්ෂණ බලය කියලා. දැන් එකම වස්තුව නම් එයාගෙන් බර එකම විදිහෙන් බලපාන්නේ. දැන් චලනය මෙහෙට තියෙන බර පල්ලෙහාට තියෙන. ඒ චලනය මෙහෙට තියෙන බර පල්ලෙහාට තියෙන එකම විදියට තමයි වස්තුවේ බර දැනෙන්නේ. බර එකම විදියට දැනෙනවා නම් අභිලම්බ ප්‍රතික්‍රියාවත් එකම වෙන්න ඕන. හැබැයි පාරේ ස්වභාවය එකතැන ඉන්නකොට දැනෙන විදිහයි චලනය වෙනකොට දැනෙන විදිහයි දෙකක්. ඔයාලා දන්නවා දැන් කඩතොළු සහිත ලොකු පාරක් කැඩිච්ච පාරක ඔයා ගමන් කරනවා කියලා හිතන්නකෝ. ඔන්න පාරේ මෙන්න මෙහෙම වලවල් තියෙනවා. ඔයා තනියෙන් පයින් යනවා නම් හිමීට යනවා නම් ඔයා මේ පාරේ තියෙන හැම වලකටම බෑ වගේ තමයි යන්න ඕන. මං කියන කතාව වලට තේරෙන්නේ නැති. සාමාන්‍යයෙන් ඔයාලා ලොකු වලවල් තියෙනවා නම් වලට වැටි තමයි යන්න ඕන. හැබැයි ඔයාලා හිතන්න ලොකු වේගකින් යන වෙලාවක ඔයාලා කාර් එකක වගේ යනවා කියලා හිතන්නකෝ. මොකද වෙන්නේ? ඔය වලවල් සමහරකව අර වලට වැටෙන්නේ නැතුව යන්න පුළුවන්. ඒ වේගය වැඩි වෙනකොට වලට වැටෙන්නේ නැතුව යන්න පුළුවන්. හරි. දැන් මෙතන මොකද වෙන්නේ? වලවල් වලට වැටි යනවා කියන්නේ තමමුයි පෘෂ්ඨ නැත්නම් තලයයි Taman අතර තියෙන බැඳීම ගොඩක් වැඩි. හැමතැනම ගෑවි තමයි යන්න වෙන්නේ. එතකොට මේක වෙලාවේ හදන ආකර්ෂණ බල ගොඩක් වැඩි. ඒ කියන්නේ මම මේ කතා කරන්නේ ස්ථිතික අවස්ථාවේ හැදෙන ආකර්ෂණ බල වැඩි. හැබැයි ගතික අවස්ථාවේ ගමන් කරනකොට සමහර වෙලාවල වලවල් වලට වැටෙන්නත් පුළුවන්. සමහර වෙලාවල වලවල් වලට වැටෙන්නේ නැති වෙන්නත් පුළුවන්. කොහොම හරි කලින්ට වඩා අඩුවෙන් තමයි මෙයාත් එක්ක ස්පර්ශ වෙලා තියෙන්නේ. මේ වේගින් යනවනේ. එතකොට මෙන්න මේ තලයේ ස්වභාවය අණුව වෙනස් වෙනවා එයාගේ ආකර්ෂණ බල හදාගන්න විදිය. එතකොට අවස්ථා දෙකක් සඳහා ස්ථිතික අවස්ථාවට සහ ගතික අවස්ථාවට වෙනම අපිට මේ ඝර්ෂණ සංගුණකය අර්ථ දක්වන්න වෙනවා. මොකද එයා බලපාන විදිය අවස්ථා දෙකේදී වෙනස් වෙනවා. එතකොට අපි කියන විදිහට නිශ්චලව ඉන්නවා නම් ස්ථිතිකව ඉන්නවා නම් ඒ වෙලාවට අපි කියනවා ස්ථිතික ඝර්ෂණ සංගුණකය කියලා. මෙයා චලන වෙවි තියෙනවා නම් එයා එතෙන්දි කියනවා ගතික ඝර්ෂණ සංගුණකය කියලා. එතකොට මෙතන ළමයි දැනගන්න ඕන තව වැදගත්ම දේ තමයි
ස්ථිතික අවස්ථාවේදී ඝර්ෂණ බලය වැඩි කර ගන්න පුළුවන්. මේ බලන්න ටික ටික වැඩි කර ගන්න පුළුවන්. හැබැයි ගතික අවස්ථාවේ යා ඒකාකාර ප්‍රවේගයෙන් යනවා නම් එකම වේගයකින් යනවා නැත්නම් ඒකාකාර ත්වරණයකින් යනවා නම් හරි එයාගේ අර හදාගන්න අපි කියන බන්ධන ශක්තියින් ටික එකම විදිහ වෙන හින්දා ඒකේ ගතික ඝර්ෂණය එකම අගයක් තියෙන මේ ප්‍රස්ථාරයෙන් වලට එක බලා ගන්න පුළුවන්. මේ මම ඇදලා තියෙන්නේ ඒක. හරි ඕනේ එහෙනම් ඔයාලා සාමාන්‍යයෙන් ඝර්ෂණයේ පාඩමේ ඉගෙන ගන්න ඕන දේවල් ටික තමයි මම මේ කතා කරේ. හරි. ඊළඟට මේ ටික විතරක් අරගෙන ගියාට ඔයාලට වැඩක් වෙන්නේ නැහැ. ඔයාලා මේ පේපරේ මේ ගැටලු හදාගන්න ඊළඟට ඔයාලා හොයාගන්න ඕන මේකට සම්බන්ධ තියෙන අනිත් ළඟ තියෙන අනුයාත තියරි කොටස් ටික මොනවද කියලා. හරි. අපි ඒ ගැන දැන් කතා කරමු. හරි ළමයි. ඊළඟට අපි දැනන් ඉන්න ඕන දේවල් කීපයක් තියෙනවා. බලන්න මෙන්න මෙහෙම කතාවක්. දැන් ඕන වස්තුවක් තියෙනවා. වස්තුවක චලනය වීමේ හැකියාව මැනගන්න ඉස්සර කාලේ කට්ටියට හැකියාවක් තිබ්බේ නැහැ. ඒකට සාමාන්‍යයෙන් ඉස්සර මැන්නේ මොනවද? වස්තුවක ප්‍රමාණයමයි, ස්කන්ධෙමයි නැති, ගමන් කරපු වේගයමයි නැති. හැබැයි වස්තුවක චලනය වෙන ප්‍රමාණය මැනගන්න, කෙලින්ම මැනගන්න මෙයාලට ක්‍රමයක් තිබ්බේ නැහැ. ඒතකොට බලන්න සාමාන්‍යයෙන් අපි මෙහෙම වස්තුවක් ගත්තොත් මම M කියලා වස්තුවක් ගන්නම්. මේ වස්තුවේ ස්කන්ධය M නම් මෙයාගේ චලන ස්වභාවය අනුව මෙයාගේ චලනයත් එක්ක මෙයාට මේ චලනය වෙන්න පුළුවන් කොච්චරක්ද කියන එක මැනගන්න ක්‍රමයක් තිබ්බේ නැහැ. හැබැයි මෙයාගේ ප්‍රවේගයත් එක්ක මෙයාට ක්‍රමයක් හොයන්න ඕන වුණා. මෙයාගේ මේ චලිත ස්වභාවයේ මත එයාගේ මේ චලිතය දැන් මොන වගේ තත්ත්වයක තියෙනවද කියලා හොයාගන්න. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. දැන් නතර කරලා තියෙන බස් එකක් ගැන හිතන්නකෝ. ලොකු ස්කන්ධයක්. හරි. එතකොට මෙයාව චලනය කරවන්න අපි ලොකු බලයක් දෙන්න ඕනේ. තල්ලු කරලා ලොකු බලයක් දෙන්න ඕනේ. ඊළඟට චලනය වෙවි ඉන්න ලොකු බස් එකක් එකපාරට අත දාලා නැත්නම් පාරට පැනලා නතර කරන්න පුළුවන්ද අපිට? බෑ. ලොකු ඉෆෙක්ට් එකක් නැත්නම් ලොකු ආයාසයක් ගන්න ඕනේ. ඒ වගේ කෙනෙක් නතර කරවන්න. එහෙනම් චලිතයත් එක්ක නැත්නම් චලන වෙන ස්වභාවයත් එක්ක ප්‍රබල වශයෙන්ම බැඳිලා තියෙන රාශියක් තමයි ඒ වස්තුවේ ස්කන්ධය. හරි. ඒතර ඔයාලට තේරෙනවා සෙල්ලම් කාර්යයක් නම් මෙහෙම එලවන් යනකොට තල්ලු කරන් යනකොට කකුලෙන් උනා නතර කරන්න පුළුවන්. හැබැයි ඇත්ත කාර්යයක් අපිට කකුලෙන් නතර කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් අනිවාර්යයෙන්ම වස්තුවක චලිත ස්වභාවය මැනින්න අපිට එයාගේ ස්කන්ධය ඕන වෙනවා. ඊළඟට එයා චලනය වෙන වේගයත් එපා නේද? අනිවාර්යෙන් එපයි. චලිතයේ ස්වභාවය මයින්ඩ් එයා චලනය වෙන වේගය ගන්න බෑ. එතකොට අපි මෙතෙන්දී චලිත දිශාවත් සලකන්න ඕනේ හින්දා ප්‍රවේගය ගන්නවා. එතකොට චලිත දිශාවත් අපිට සලකන්න පුළුවන්. එතකොට දැන් හිතන්න බස් එකක් තියෙනවා තප්පරයට මීටර් 10කින් යන. හරිද? සෙල්ලංකාරයෙකුත් තියෙනවා තප්පරයට මීටර් 10කින් යන. හරි. කවුද ලේසියෙන්ම නතර කරන්න පුළුවන්? අපිට සෙල්ලංකාරයක නතර කරන්න පුළුවන්. හැබැයි බස් එකත් ඒකම වේගෙන් යන්නේ. නතර කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඔයාලට තේරෙන්න ඕන වස්තුවේ ස්කන්ධයයි එයා ගමන් කරන ප්‍රවේගයයි මත අනිවාර්යයෙන්ම එයාගේ චලිත හැකියාව තීරණය වෙනවා. ඉතින් මෙන්න මේ චලිත හැකියාව මයින්ඩ් විද්‍යාඥයෝ හොයාගත්තා අලුත් රාශියක් ගම්ම්‍යතාව කියලා. හරි ඕක පීයකුරෙන් පෙන්නනවා. මෙන්න මේ ගම්ම්‍යතාව කියන එකෙන් අපිට චලිත ස්වභාවය කොහොමද කොච්චර ප්‍රමාණයක් චලිත වෙන්න පුළුවන්ද කියන එක ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වුණා. ඒක අපි අර්ථ දක්වත්තේ වස්තුවේ ස්කන්ධයේ වාරයක් එයාගේ ප්‍රවේගයේ. හරි. එතකොට දැන් වස්තුවක් චලනය කරන්න නම් බාහිර බලයක් දෙන්න ඕනේ. අපි දන්නවා බාහිර බලයක් දෙන්නේ තාක්කල් මොකද වෙන්නේ? බාහිර බලයක් නොදෙන තාක්කල් ඒ වස්තුව කලින් චලනය වෙවි හිටිය විදිහටම ඉන්නවා. එක්ක නිශ්චල වෙන්න පුළුවන් නැත්නම් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වෙවි ඉන්න පුළුවන්. එතකොට චලනයට දක්වන අකමැත්තට අපි කියනවා අවස්ථිතිය කියලා. හරි. මෙන්න මේ අවස්ථිතිය ප්‍රමුඛව බලපාන මේ ස්කන්ධය මත. එතකොට මම ඉස්සලා කිව්වා වගේ බස් එකක් චලනය කරන්න අමාරු. එයාගේ ස්කන්ධය වැඩි. චලන වෙවි ඉන්න බස් එක නතර කරන්නයි අමාරු. එයාගේ ස්කන්ධය වැඩි. ඒතර අවස්ථිතිය අකමැත්ත ප්‍රබල වශයෙන්ම බලපාන මේ ස්කන්ධෙත් එක්ක. හරි. එතකොට දැන් ඔන්න අපි වස්තුවක් චලනය කරවන්න හදනවා. චලනය කරවන්න මම ගන්නවා මෙහෙම M ස්කන්ධයක් තියෙන වස්තුවක් චලනය කරන්න මම මොකද කරන්න ඕන? බලයක් දෙන්න ඕන. ඔන්න බලයක් දුන්නා. බලයක් දුන්නාම මෙයා හිටිය ප්‍රවේගය අපි u කියලා හිතමු. දැන් ප්‍රවේගය වැඩි වෙලා හරි අලුත් v ප්‍රවේගයකට එනවා. එයා කලින් තිබ්බට වඩා වැඩි. ඇයි මම බලයක් තියලා තල්ලු කරලා තියෙන්නේ? එහෙනම් මෙයාගේ ප්‍රවේගය වැඩි වෙලා තියෙනවා. එතකොට මෙන්න මේ ප්‍රවේගය වැඩි වීම දිහා මෙයාලා බලන්න try කරනවා. එතකොට ප්‍රවේගය වැඩි වීම දිහා බලනකොට එයාට පේනවා කලින් තිබ්බට වඩා දැන් ප්‍රවේගය වැඩි වෙලා තියෙනවා. එහෙනම් බලයක් දුන්න ගමන් මොකක් වැඩි වෙලා ඇතිද? මෙයාගේ ගම්ම්‍යතාව වැඩි වෙලා තියෙනයි. ප්‍රවේගය වැඩි කරන් තියෙන ස්කන්ධය එකම වුණත් ප්‍රවේගය වැඩි වෙනකොට ගම්ම්‍යතාව වැඩි වෙලා තියෙනවා. එහෙනම් ගම්ම්‍යතාව වෙනසක් ඔයාලට දකිනවා. මම ගම්ම්‍යතාව වෙනසක් මෙතනින් බලා ගන්නවා. හරි. ගම්ම්‍යතාව වෙනසක් තියෙනවා. ඒතකොට ගම්ම්‍යතාව වෙනස කොහොමද හොයාගන්නේ? දැන් ඉන්න ගම්ම්‍යතාව කලින් හිටිය ගම්ම්‍යතාවෙන් අඩු කරන්න ඕන. දැන් ඉන්න එක්කනාගේ ප්‍රවේගය v. එහෙනම් එයාගේ ගම්ම්‍යතාව mv කලින් එක්කනා mu. මට එහෙනම් ඔන්න ගම්ම්‍යතාව වෙනස හොයාගන්න පුළුවන්. ඒතකොට ඇත්තටම මෙතන තියෙන්නේ m අකුර පොදු හින්දා v ඍණ u ප්‍රවේගයේ වෙනස තමයි මෙතන තියෙන්නේ. මම ප්‍රවේගයේ වෙනස
ලියනවා ඩෙල්ටා v කියලා. මම නිකන් කියන්නම් ඩෙල්ටා කියන අදහසින් ගන්න අපි වෙනසක් කියන්න නෑ. එහෙනම් ඔන්න ගම්ම්‍යතා වෙනස මට m ඩෙල්ටා v කියලා ලියන්න පුළුවන්. හරි? සරලවම කිව්වොත් එහෙම. ඊට පස්සේ විද්‍යාඥයෝ එක එක බලදිදී මේ ගම්ම්‍යතා වෙනසට වෙනස් වෙන දිහා බලනවා. මෙහෙන් 10ක බලයක් දෙනකොට ප්‍රවේගය කීයක් වෙනවද? 20ක බලයක් දෙනකොට ප්‍රවේගය කීයක් වෙනවද? ඕක දිදී බලනකොට මෙයාලා දකින්න එක පැටර්න් එකක්. මේ බලය හරි සමානුපාතික වෙනවා මේ ගම්ම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. හරි? අපි ගම්ම්‍යතා වෙනස ඩෙල්ටා m කියලා දැම්මොත් එහෙම එයා කාලයෙන් බෙදුවොත් හම්බෙන්නේ ගම්ම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ඒ කියන්නේ තප්පරයකට කොච්චර ගම්ම්‍යතාවක් වෙනස් වෙනවද කියන එක මේ දෙන බලයත් එක්ක සමානුපාතිකයි කියලා හොයා ගන්නවා. එතකොට අපි දන්නවා සමානුපාතික ලකුණක් සමීකරණ බවට පත් කරන්න අපි දැන් ටිකර කලිමුත් කරා අපිට සිද්ධ වෙනවා නියතයක් දාන්න. නේද? එහෙනම් මම ලියන f සමානයි k කියලා නියතයක් දානවා ඩෙල්ටා m v බෙදීම t කියලා. හරි? මම නියතයක් දාන්න ඕනේ. එතකොට ඊට පස්සේ මම බලනවා හරි m කියන එකන පොදුයි මම එයාව එළියට කරන් ප්‍රවේග වෙනස බෙදීම කාලය කියන්නේ මොකක්ද කියලා බලනවා. හරි ප්‍රවේග වෙනසක් කියන්නේ මොකද්ද? ඩෙල්ටා v කියලා කියන්නේ v ඍණ u. හරි එයා කාලයෙන් බෙදුවොත් එහෙම මේ පැත්තේ තියෙන ප්‍රවේග වෙනස බෙදීම කාලය. හැබැයි ප්‍රවේග වෙනස බෙදීම කාලය කියන එකට අපි අලුත් රාශියක් දානවා. මොකද්ද? ත්වරණය වෙනවා කියලා. එහෙනම් මෙයාව a කියලා ගන්නවා. හරි ඊට පස්සේ මට දැන් පුළුවන් වෙනවා ප්‍රවේග වෙනස බෙදීම කාලය වෙනුවට සම්පූර්ණ a කියලා මේ ප්‍රකාශයට දාන්න. එහෙනම් f සමානයි k මොකක් කියලා දාන්නේ? ma කියලා. හරි ඔන්න මම සමීකරණයක් ගොඩනගා ගත්තා. වස්තුවකට m ස්කන්ධයේ තියෙන වස්තුවකට බලයක් දුන්නට පස්සේ ඇති වෙන ත්වරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් හදලා දෙනවා. ත්වරණයයි වස්තු ස්කන්ධයයි නියතයකුත් තියෙනවා f කියලා බලයකුත් තියෙනවා. විද්‍යාඥයෝ පොඩ්ඩක් කපටි වෙනවා මෙතෙන්දී. ඒ කට්ටිය කපටි වෙන්නේ දැන් k කියන එකනත් අලුතෙන් හොයා ගන්න ඕන. දැන් බලය කියන එකනත් හොයා ගන්න ඕන. k කියන එකනත් හොයා ගන්න ඕන. එතකොට බලයට අගයක් ආදේශ කරන්න try කරනවා මෙන්න මේ විදිහට. මම මෙතනින් k උක්ත කරොත් එම් බලන්න f බෙදීම m එන්නේ. ඒකෙන් කියන්නේ මොකද්ද? මම හැම වෙලේම කියන දේ තමයි මේ බෙදීමකින් යට තියෙන කෑල්ල හැම වෙලේම අපි කතා කරන්නේ එකක් වෙනකොට උඩ එක්කන කීයද කියලා හොයන්නේ. එහෙනම් මේකේ බලන්න m කියන්නේ ස්කන්ධය නේ. ස්කන්ධය එකක් වෙනකොට ඒ ස්කන්ධයේ ත්වරණය එකක් වෙනකොට පිටින් දීලා තියෙන බලය තමයි k කියලා කියන්නේ. හරි? එතකොට මෙයාලා බලයේ අර්ථ දක්වනවා මේ kට එකක් වෙන විදිහට. ඒ කියන්නේ mට එකක් වෙනකොට ඒත් එකක් වෙනවා නම් ඒ වෙලාවේ දීලා තියෙන බලය නිව්ටන් එකක් කියලා අර්ථ දක්වනවා යාලා. නිව්ටන් එකක්. හරි? එතකොට නිව්ටන් එකක් විදිහට දුන්න ගමන් මෙයත් එකයි මෙයත් එකයි මෙයත් එකයි නම් අන්තිමට kත් එකයි k සමාන එකක් වෙනවා. හරි? k සමාන එකක් වෙනවා. k සමාන එකක් වුණු ගමන් මොකද වෙන්නේ? මේ සමීකරණය කෙලින් මට f සමානයි ma කියලා ලියන්න පුළුවන්. හරි? එහෙනම් ඔන්න මම නිව්ටන්ගේ දෙවෙනි නියමය දැන් ඔයාලට හදලා පෙන්නනවා. ඒතකොට යම්කිසි m ස්කන්ධයකට බලයක් දුන්නොත් m බලය විසින් ඇති කරන මොකද්ද? එයාගේ ගම්ම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය කෙලින්ම බලයට සමානුපාතිකයි කියලා අපි ගන්නවා. ඒ සමානුපාතිකයෙන් කෙලින්ම අපි f සමාන ma කියලා හදා ගන්නවා. ඒතකොට ළමයිට විභාගයට ඕන කරන්නේ මොකද්ද? මේක කොටනවුක එක නෙවෙයි. නමුත් මෙතෙන්දී මේකේ අවස්ථා තුනක් තියෙනවා. එකක් තමයි නේද? මේ ගම්ම්‍යතාව. අපි ළමයෙක් දැනන් ඉන්නවනේ ගම්ම්‍යතාව කියන්නේ මොකද්ද? ඒකෙන් වෙන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ මොකද්ද? ගම්ම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය දැනන් ඉන්න. මොකද අපි නිව්ටන්ගේ නියමයෙන් කතා කරන්නේ බාහිරින් බලයක් දෙන්නේ. ඒ දෙන්න බලයට ගම්ම්‍යතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය තමයි සමානුපාතික. මෙන්න මේක තමයි කියන්නේ. ඕකෙන් හදාගන්න සමීකරණ තමයි මේ f සමාන ma කියන්නේ. f සමාන ma ආව විදිය වල දැනන් හිටියේ නැතු වුණාට එයා ඒකත් පාවිච්චි කරන්න වෙනවා. ඒතකොට f සමාන ma කියන එකෙන් අදහස් වෙන්නේ මොකද්ද? හරි f සමාන ma කියන එකෙන් අදහස් කරන්නේ අපි m කියලා බලයක් m කියන ස්කන්ධයක් තිබ්බොත් m කියන ස්කන්ධයට f බලයක් දුන්නට පස්සේ මෙයා අදාළ කරගන්න මෙයා හදාගන්න ත්වරණය තමයි a කියන්නේ. එතකොට ත්වරණයක් දෛශකයක් අපි දන්නවා දිශාවක් තියෙනවා බලයක් දෛශකයක් දිශාවක් තියෙනවා. එතකොට බලය දුන්නු දිශාවට තමයි මෙයාගේ ත්වරණය හදාගන්නේ. හරි. ඕක ඉස්සෙල්ලාම ඔළුවේ තියාගන්න ඕනේ. ඊළඟට ඔයාලට තියෙනවා චලිත ප්‍රස්තාව වලින් පස්සේ චලිත සමීකරණ කියලා කොටසක්. ඒකෙන් කියන්නේ රේඛීය චලිතයක් කරනවා. ඒ කියන්නේ එක කෙලියෙන් තියෙන පාරක කැරකි කැරකි යන්නේ නැතුව තල්ලු වී යන චලිතයක්. හරි? චලිතයක් කරනවා වස්තුවක්. ඔන්න m කියලා ස්කන්ධයේ තියෙන වස්තුවක් තියෙනවා. මෙයා පටන් ගද්දි ප්‍රවේගය u නම් ඉවර වෙනකොට ප්‍රවේගය v නම් හරි? මෙයා ගමන් කරලා තියෙන දුර s නම් මේ වෙලාවේ ගත කරපු කාලය t නම් එයා ගමන් කරන්න පාවිච්චි කරපු ඒකාකාර ත්වරණය. ඒකාකාර ත්වරණය. ඒකාකාර ත්වරණය කියන්නේ ත්වරණය වෙනස් වෙන්න බෑ. ත්වරණය a නම් මෙන්න මේ රාශීන් ටික සම්බන්ධ කරලා අපිට චලිත සමීකරණ ටිකක් ව්‍යුත්පන්න කරගන්න පුළුවන්. දැන් මෙතෙන්දි මම ඒ ටික ව්‍යුත්පන්න කරන්න ඕනේ නැහැ. මොකද ඔක හැමතැනම ඕන තරක පාවිච්චි කරන්න පුළුවන්. හරි.
ඒක තියරි වල ගැඹුරටම යනවා නම් ව්‍යුත්පන්න කරලා පෙන්නන්න පුළුවන්. නමුත් මේ වෙලාවේ MCQ එකක් අපි සාකච්ඡා කරන නිසා MCQ pattern එකට ඒක අදාළ නැහැ. නමුත් පාවිච්චි කරන්න පුළුවන්. මෙතෙන්දී අපි පාවිච්චි කරන සමීකරණ කීපයක් තියෙනවා. ඔයාලට මතක ඇති. එකක් තමයි v සමානයි u ධන at. අනිත් එක s සමානයි u ධන v බෙදීම 2ක් t. අනිත් එක v වර්ගය සමානයි u වර්ගය ධන 2යි as. අනිත් එක s සමානයි ut ධන භාගයක් at වර්ගය. හරි. එතකොට මෙතන සමීකරණ හතරක් දීලා තියෙන හේතුවක් තියෙනවා. සමීකරණ හතරක් දෙන්න හේතුව තමයි ළමයි මේ හැම සමීකරණයකම එක්කෙනෙක් නැහැ. ඒ කියන්නේ මේ මෙතන අපි දන්න කතා කරන රාශීන් කීපයක් තියෙනවා. ඒකෙන් එක්කෙනෙක් හලලා තමයි සම්බන්ධය හදලා තියෙන්නේ. පළවෙනි එක මොකද්ද අඩු? පළවෙනි එකේ s නැහැ. දෙවෙනි එකේ a නැහැ. තුන්වෙනි එකේ t නැහැ. හතරවෙනි එකේ v නැහැ. හරි. පේනවා ඇති මේ කියන S දීලා නැති වෙලාවට නැත්නම් විස්ථාපන දීලා නැති වෙලාවට, ත්වරණය දීලා නැති වෙලාවට, කාලය දීලා නැති වෙලාවට, ප්‍රවේගය දීලා නැති වෙලාවට අපිට පුළුවන් වෙනවා මේ සමීකරණ පාවිච්චි කරලා ඊතුරු දේවල් එක්ක දන්නවා නම් අදාළ භෞතික රාශියක් හොයාගන්න. තුන් දෙනෙක් දන්නවනේ එක්කෙනෙක් හොයාගන්න පුළුවන්. හරි. මේක තමයි චලිත සමීකරණ සම්බන්ධයෙන් අපි දැනන් ඉන්න ඕන දේවල් ටික. දැන් ඔන්න ඔයාලා මේ ගැටලුවට අදාළව ඝර්ෂණයේ තියරි ටික ඉගෙන ගත්තා. ඒක හදාගන්න ඊළඟට ඕන නිව්ටන්ගේ දෙවැනි නියමය ඉගෙන ගත්තා. ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවයට බලය සමානුපාතිකයි කියන එක. එතනත් කොටස් 3ක් අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ චලිත සමීකරණ ටිකත් ඉගෙන ගත්තා. දැන් ගැටලුවට යන් අපි ගැටලුව දැන් සම්පූර්ණ ඔයාලට හදන්න අවශ්‍ය තියරි ටික තියෙනවා. හරි දැන් එහෙනම් අපි ගැටලුවට යන්. හරි ගැටලුව කියවන්න. ගැටුව මේ වගේ ගැටලුවක් කියවනකොට ළමයි හැම වෙලේම රූප සටහනක් ඇඳගන්න තේරුම් ගන්න. බලන්න මිදුණු පොකුණක තිරස් පෘෂ්ඨයක් මත. එහෙනම් තිරස් පෘෂ්ඨය අඳින ඕන මම. තිරස් පෘෂ්ඨයක් මත තබා ඇති m ස්කන්ධයක් ඔන්න m ස්කන්ධයක් තියෙනවා. කුඩා වස්තුවක් තිරස් දිශාවට v0 ආරම්භ ප්‍රවේගයක් ලැබෙන පරිදි. එහෙනම් ආරම්භක ප්‍රවේගයේ මේ පැත්තට v0 ලු ලැබෙන පරිදි පයින් පහරක් දෙනු ලැබේ. මෙහෙන් ගහනවා පයින් පාරක්. ඔන්න පයින් ගහනවා. එතකොට ඒ පයින් පාර ගහලා තියන්නේ මෙන්න මේ v0 ලබා ගන්න. නැතුව බලයක් දෙන්න නෙමෙයි. බලයක් තමයි බලයක් දුන්නට ඒක ශනිකව දීලා තියෙන්නේ මෙයාගේ මේ v0 ප්‍රවේගය ලබා ගන්න. ඒ කියන්නේ ආරම්භක ප්‍රවේගයේ v0 කියන එක තමයි මේකෙන් කියන්නේ. නැත්නම් එකපාරට කොහොමද ගියේ කියලා හිතනවනේ අපි. හරි. ඊට පස්සේ වස්තුව පෘෂ්ඨය මත තිරස් සරල රේඛාවක භ්‍රමණ වේගයෙන් තොරව චලන වේ. කියන්නේ මෙහෙම කැරක් කැරක් කියන්නේ නැතුව දිගට ඉස්සලා යනවා කියන එක කියන්නේ වස්තුව සහ පෘෂ්ඨය අතර ගතික ඝර්ෂණ සංගුණකය. එතකොට මේ දැන් චලනය වෙන අවස්ථාවක් තියෙන්නේ. දැන් මේ වෙලාවේ ඝර්ෂණ බලයක් හැදෙනවා. ඒක හැදෙන්නේ චලන විභවයේ තියෙන අවස්ථාවේ. එතකොට ගතික ඝර්ෂණ සංගුණකය mu කියලා තියෙනවා. එතකොට මෙයා ඉස්සරහට චලන වෙනවා නම් අනිවාර්යෙන් මොකක් වෙනවද? පිටිපස්සට තියෙනවා මෙන්න මේ පැත්තට තියෙන ඝර්ෂණ බලයක්. මෙයා ගතිකයි. හරි. එතකොට ගතික ඝර්ෂණ සංගුණකයේ මිව්වේ වාතයේ ප්‍රතිරෝධය නොසලකා හැරියොත්. ඒ කියන්නේ ඇතුළට යනකොට වාතාවරණ වැදිලා මෙයාගේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ කියලා හිතුවොත් වස්තුව නැවතීමට පෙර ගමන් කරන දුර වන්නේ. වස්තුව නැවතීමට පෙර ගමන් කරන දුර වන්නේ. හරි. එතකොට අපි දන්නවා දැන් කකුලෙන් පාරක් ගැහුවා. හරි. ඒක දැන් අමතක කරන්න මොකද දැන් මේ පාර ගහපු ඉන්න මෙයාගේ ප්‍රවේගය v0 වෙලා තියෙන. කියන්නේ කකුලෙන් ගෙනාවු ශක්තිය අරගෙන මෙයා v0 ප්‍රවේගය කරන් තියෙන. කියන්නේ චාලක ශක්තිය දැන් වැඩි කරගෙන තියෙන්නේ. ඒතකොට ආයේ කකුල දැන් අමතක කරන්න පුළුවන්. හැබැයි ආරම්භ ප්‍රවේගයේ v0 වුණාට දැන් චලනය වෙනකොට මෙයාට ඝර්ෂණ බලයක් තියෙනවා අනිත් පැත්තට. චලනය වෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවටනේ ඝර්ෂණ බලය හදාගන්නේ. ඒතකොට මේ ඝර්ෂණ බලය හින්දා අපි දන්නවා ගතික ඝර්ෂණය හැම වෙලේම තියෙන නියතාවයක්. ප්‍රස්ථාරය මතක් කරගන්න. මෙහෙම ගියා. ඔහොම අඩු වුණා දිගටම කෙලින්ම ගියා. ඒතකොට නියතයක් තියෙන F නියතයි. ඝර්ෂණ බලය මේ පැත්තට තියෙනවා නම් අපි දන්නවා ඝර්ෂණ බලයක් මෙහෙට දුන්නු ගමන් එයාට අදාළ නිව්ටන්ගේ දෙවෙනි නියමයට අනුව එයාගේ ත්වරණයක් තියෙනවනේ මේ පැත්තට. නේද? වස්තුවේ චලිතය මෙහෙට ත්වරණය මෙහෙට. දැන් හැම වෙලේම දෛශික මතක් කරගන්න ඕන. චලනය වෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ත්වරණයක් දුන්නොත් එහෙම ඒ ත්වරණය අනිත් පැත්ත දිශාවට වැඩ කරන්න හරියට මන්දනයක් වගේ. එහෙනම් මේ පැත්තට අදාළව තියෙන්නේ ඍණය. ඒ කියන්නේ මන්දනයක්. මන්දනයක් තියෙනවා. හරිද ළමයි? එතකොට මන්දනය වෙවි යනවා කියන්නේ ප්‍රවේගය එන්න අඩු වෙනවා. මෙයා ඔහොම ගමන් කරලා එක්තරා මොහොතක ප්‍රවේගයේ බිඳුවක් වෙනවා. හරි? අපි v කියලා හිතමු. v සමානයි බිඳුවක් වෙනවා. එතකොට මේ වෙලාවේ අපි දන්නේ කාලය කොච්චරක් ගියාද කියලා t කාලයකදී මෙයා ගමන් කරලා තියෙනවා s දුරක්. වෙලා තියෙනවනේ. එතකොට අපිට දැනට දීලා තියෙනවා v0. එයා දීලා තියෙනවා. ගමන් කරන දුර තමයි අහන්නේ. අවසාන ප්‍රවේගය දන්නවා. කාලය හෝ ත්වරණය හොයාගත්තොත් අපිට මේ හොයන්න පුළුවන්. නේ? කාලය හෝ ත්වරණය. හැබැයි කාලය හොයන කතාවක් කොහෙවත් කියලා නැහැ. හැබැයි මේ ත්වරණය ගැන සම්බන්ධයක් ඔයාලට හොයාගන්න පුළුවන්. මොකද මෙන්න මේ මන්දනය හදාගන්නේ මේ මන්දනය මේ වස්තුවට දෙන්නේ මෙතනින් ත්වරණයක් විදිහට එහා පැත්තට හම්බෙන හින්දා.
මේ තොරණයට හේතු වෙන්නේ මෙයා මත එහා පැත්තට හැතිවෙච්ච ඝර්ෂණ බලයෙන්ද. අපිට පුළුවන් නම් මේ ඝර්ෂණ බලය හොයාගන්න ඒක ඔස්සේ ගිහින් මෙයා හොයාගන්න පුළුවන්. ඒකෙන් මන්දනයේ විශාලත්වය හොයාගන්න පුළුවන්. එහෙමනම් මන්දනයක් දන්නවා, ආරම්භ ප්‍රවේගයක් දන්නවා, අවසාන ප්‍රවේගයක් දන්නවා. ගමන් කරපු ස්ථාපනයේ චලිත සමීකරණ දාලා හොයන්න පුළුවන්. එහෙනම් මේ ප්‍රශ්නේ ගොඩක් ලස්සනයි. හරියට පිළිවෙලට ඉගෙන ගත්තොත්. හරි. දැන් ඝර්ෂණ බලය හොයන්න යන්නේ. අපි දන්නවා ගතික ඝර්ෂණ සංගුණකය තමයි දීලා තියෙන්නේ. එහෙනම් අපිට ගතික ඝර්ෂණ බලය ලියන්න පුළුවන් μ r. හරි. F සමානයි μ r. r කියන්නේ අභිලම් ප්‍රතික්‍රියාව. මේ වස්තුවේ ස්කන්ධයෙන් නම් මෙයාගෙන් පල්ලෙහාට අනිවාර්යෙන් mg බලයක් එනවා. එහෙනම් මේ පල්ලෙහාට තියෙන බලය සමානව ප්‍රතිවිරුද්ධ යන විදිහට මෙයාගේ උඩට මෙහෙම ගත්තොත් උඩට අභිලම් ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒ දෙන සමානව ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන. නැත්නම් මේ එක්කෙනෙක් ලොකු වුණොත් අපි R ලොකු වුණොත් උඩ යන්න ඕන. mg ලොකු වුණොත් පල්ලෙහාට එන්න ඕන. කඩාන එහෙම වෙන්නේ නැහැ. තලයේ දිගේ ගමන් කරනවා කියලා තියෙනවානේ. එහෙනම් අපි නමුත් mg සමානයි R නිසා අපිට කියන්න පුළුවන් F සමානයි හරි F ගතිය කියලම F සමානයි මොකද වෙන්නේ mu mg. හැබැයි දැන් ඔන්න අපි නිව්ටන්ගේ නියම හරියටම ඔළුවේ තියනවාද කියලා බලන්න එකක් තමයි මෙතනින් කරන්නේ. දැන් ඔන්න බලය මෙහෙට ඒ හින්දා තොරණය මෙහෙට. හැබැයි මේ වස්තුවේ චලිතයට අදාළ නම් ඒක මන්දනයක් විදිහට එහා පැත්තට වැඩ කරන්නේ. දැන් ඔතෙන්දී අපි මේකට F සමානයි m දැම්මොත් මේ වස්තුවට mට මේ පැත්තට F සමානයි m දැම්මොත් දැන් යාට බලයක් හම්බෙලානේ නේද? බලයක් හම්බෙලානේ. මට මේකෙන් තමයි මෙයාව හොයාගන්න පුළුවන්. මොකද තොරණයයි බලයයි අතර තියෙන එකම සම්බන්ධතාවය අපිට මෙතනින් තමයි හොයාගන්න වෙන්නේ. හරි. ඒතර දැන් බලය දන්නවා අපි μ mg කියලා. මම එයාව දානවා මෙතෙන්ට μ mg සමාන වෙන්න ඕනේ ma. හරි. මේ පැත්තට තියෙන තොරණයට m ටෙම් කපලා ගියාට පස්සේ තොරණයේ විශාලත්වය මට එනවා μg කියලා. හරි. මම මේ හොයාගත්තේ තොරණයේ විශාලත්වය. දැන් එනවා මම මේ සම්පූර්ණ චලිතයට එනකොට මේ තොරණේ අරන් එන්න ඕනේ මෙතෙන්ද. එයාගේ ඇත්තටම ගත්තොත් එයාගේ අපි තොරණයේ මේ පැත්තට තියෙනකොට මෙයාට මන්දනෙන්නේ. ඒතකොට එයාට ගන්න වෙන්නේ මේකේ ඍණාගේ. එහෙනම් මන්දනේ සමාන වෙන්න ඕන. මන්දනේ සමාන වෙන්න ඕන ඍණ A. ඒ කියන්නේ ඍණ μg. ඇයි මේ පැත්තට තොරණයක් කියන්නේ එහා පැත්තට මන්දනයක් වගේ. නිකන් හිතන්න මම මෙහෙට දුවන්න තියෙනවා නම් මේ පැත්තට ඇදන් හිටියොත් මොකද වෙන්නේ? එහා පැත්තට දුවන්න අමාරු වෙනවා නේද? අන්න ඒ වගේ. මේ මම මෙහෙට ගමන් කරද්දි මේ පැත්තට දුවන්න කියලා තල්ලු කරොත් එහෙනම් මොකද වෙන්නේ? මම මෙහෙට යන වේගය අඩු වෙනවා. අන්න ඒ වගේ වැඩක් තියලා තියෙනවා. හරි දැන් ඔන්න තොරණේ හොයාගත්තා. දැන් එහෙනම් මට මේ ගාන හදන එක අමාරුද? නෑ. මට කෙලින්ම හදන්න පුළුවන්. කොහමද? මම චලිත සමීකරණයක් දානවා. ඒතකොට ඔයාලට අවසාන ආරම්භ ප්‍රවේගය තියෙනවා, අවසාන ප්‍රවේගය තියෙනවා. දුර තමයි හොයන්න ඕන. මන්දනේ දන්නවා. එහෙනම් අපි දන්න සමීකරණය මොකද්ද මේකට දාන්න? v වර්ගය සමානයි u වර්ගය ධන 2as කියන සමීකරණය. අවසාන ප්‍රවේගයේ වර්ගය බිඳුවයි ආරම්භ ප්‍රවේගයේ වර්ගය v0 වර්ගයයි 2as. හරි. ඒ කියන්නේ දැන් මේ අවස්ථාවේ යනවා නම් මන්දනයක්. එහෙනම් ඍණ එන්න ඕන මෙතන මේ සම්පූර්ණ ප්‍රකාශය ඍණ වෙන්න ඕන 2a වෙනුවට දාන්න වෙන්නේ දැන්. ඇත්තම කතාව තියෙන්නේ මෙතෙන්ද ඍණ mg නේ. එහෙනම් මම දානවා ඍණ μg කෙලින්ම ලියනවා මෙතන. ඇයි මේ ධනත් එක්ක මේ ඍණ වැඩි වෙලා තමයි ඍණ ආවේ. ඊළඟට s එනවා මෙතන. ඊට මම මේ කැලේ මේ පැත්තට කියනවා 2 μgs සමානයි v0 වල වර්ගය. එහෙනම් s කියන්නේ කීයද? v0 වල වර්ගය බෙදීම 2 μg. ඔන්න මම අවසාන උත්තරය හොයාගත්තා. ඔයාලගේ පේපර් එක හැටිනම් පිළිතුර අංක 1 වෙන්න ඕන. හරි. අංක 1 නේද? හරි. දැන් ඔයාලට පේනවා ඇති මේක ලස්සන ගැටළු රටාවක්. මේ වගේ තමයි ඔයාලගේ විභාග ප්‍රශ්න හැදෙන්නේ. ඒතකොට ස්ථානීකරම එකම තියරි කොටසක් නෙවෙයි. ඒ අවට තියෙන දෙපැත්තේ තියෙන අනුයාත තියරි කොටස් එකතු කරලා තමයි හදන්නේ. දැන් ඔයාලගේ මේ ඝර්ෂණයේ පාඩමට එන්න කලින් නිව්ටන්ගේ නියම කතා කරනවා. ඒතකොට එක පාඩමේ වුණත් ඒ යාබද දේවල් ටික එකතු කරලා තමයි හදන්නේ. එතකොට මේ ගණන් රටාවල වැදගත්කම තමයි ළමයි ඔයාලගේ සිලබස් එකෙන් පිට ඔයාලගෙන් අහන්නේ. ඔයාලගේ පේපරේ ඔයාලට කරගන්න බැරි නම් බැරි වෙන එකම හේතුව තමයි තියරි ටික මතක නැති එක. තියරි මතක තිබ්බත් ඒවා ගලප ගන්න බැරි වෙන එක. ඉතින් මේ අපේ වීඩියෝ සීරීස් එකෙන් අපි ඔයාලට උදව්වක් විදියට තමයි මේ දේවල් කරන්නේ. ඒතකොට ඔයාලට පුළුවන් වෙනවා මේක ප්‍රැක්ටිස් කරොත් එමෙ දිගටම ඔයාලගේ තියරි ටිකත් මතක් කරගෙන ඒවා කොහොමද ගැලපිලා තියෙන්නේ ගලප ගන්න කොහොමද කියලා හිතලා අනාගතයේදී මේවා ගැටලුවක් આવොත් ලස්සන පිළිතුරු හොයන්න මම හිතනවා මේවා ගැටලුවක් ඉස්සරහටත් එයි කියලා. අපි එහෙනම් ඊළඟ දවසේ මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.